ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ගීතාවලියේ 37 වෙනි වගන්තියෙන් සංවිධානන් වහන්සේ අපිට ප්‍රකාශ කරන මේ දේ. ඔබේ ඉරණම හිමිතුමන්ට බාර දෙන්න. Surrender your fate unto the Lord. එතකොට මොකද්ද මේ ඉරණම කියලා කියන්නේ? අපේ ජීවිතේ ඉදිරියේදී සිදුවෙන්නට තියෙන හැම දෙයක්ම, දුක හෝ සැපත හෝ සතුට හෝ කඳුල හෝ, ඒ හැම දෙයක්ම, what is to come ahead of us, that can be our happiness, joy, or laughter, or pain, agonies, whatever it is, surrender your fate unto the Lord. උන්වහන්සේ කියන්නේ ඒකයි. ඒ උන්වහන්සේගේ දෑතේ තබන්නේ ඒ සියල්ල. මොකද ස්වාමීන් වහන්සේට ඒක බාර දුන්නම ඒ සියල්ල උන්වහන්සේ නිසි ආකාරයෙන් අපිව හොයා බලලා අපිට අවශ්‍ය දේ උන්වහන්සේ ලබා දෙනවා. අපේ ජීවිතවලදී. හුඟක් වෙලාවට අපි දකිනවා දැන් මේ ගොඩක් අය අනාගතය ගැන බයෙන් ඉන්නවා. ජීවිතේ තීරණ තීන්දුව ගන්න බයෙන් ඉන්නවා. ඒ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නැති නිසායි. If you have true faith in God, you don't have to fear at all. Surrender your future unto the Lord, because God will take care of us. ඉතින් උන්වහන්සේ අපේ ජීවිතේ අපි ගැන බලන උන්වහන්සේ, අපිට කරදරයක් විපතක් වෙන්නට කලින් උන්වහන්සේ දන්නා එක. අපිට විපතක් සිදු වුණත් එයින් ගොඩ එන්නට උන්වහන්සේ අපිට ශක්තියක් වෙනවා. ඉතින් මේ වචනය තුල ඔබගේ ජීවිතය අද ආරම්භ කරන්න ස්වාමීන් වහන්සේට බාර කරන්නේ දේ. Start this day with this thought. Surrender your fate unto the Lord. ඉතින් ස්වාමීන් වහන්සේට ඔබේ ඉරණම බාර කරන්න. උන්වහන්සේට ඔබේ හැම දෙයක්ම බාර දෙන්න. ඔබේ පවුල, ඔබේ අනාගතය, ඔබේ රැකී රක්ෂා, ඔබේ දූ දරුවන්ගේ අනාගතය, මේ හැම දෙයක්ම. Surrender everything unto the Lord. උන්වහන්සේ අපිට ශක්තියයි. උන්වහන්සේ අපගේ බලයයි. උන්වහන්සේ අපගේ සුවයයි. God is our strength. God is our power. He will heal you and He will guide you and direct you in the way that we do not know. එනිසා නොදන්න මාවතක උන්වහන්සේ අපිව ගෙනියන උන්වහන්සේට බාර කරන්න. ජේසු පිහිටයි. ඔබ සුබ දවසක්.